හායි යාළුවනේ අපි දැන් ඉන්නේ ට්‍රින්කොමැලි වල තියෙන ලස්සනම බීච් එකක් වන මාබල් බීච් එකේ. මාබල් බීච් කියලා කියන්නේ ත්‍රිකුණාමලයේ කින්නියාපාරේ පිහිටි ලස්සනම හා පිරිසිදුම වෙල්ල තීරයක්. මෙයට මාබල් බීච් යන නම ලැබිලා තියෙන්නේ පැහැදිලි හා දීප්තිමත් දිනවල මුහුද සංසුන්ව පවතින විට මතු පිට කිරිගරුඩ හෙවත් මාබල් මෙන් දිලිසෙන බව දැකගත හැකි නිසා. මාබල් බීච් එක පාලනය කරන්නේ එයා ෆෝල්ස් එකේ. එතකොට මේ මාබල් බීච් එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් පබ්ලික් ඒරියා එක, අනිත් එක මාබල් බීච් රිසෝට් එක. මාබල් බීච් රිසෝට් ඒරියා එක. පබ්ලික් ඒරියා එකට එනවා නම් අපි ඇතුළේ තියෙන ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් ගන්න ඕන. ඒ වගේම රිසෝට් ඒරියා එකට එනවා නම් ටිකට් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න දැන් අපි ඉන්නේ මාබල් බීච් එකේ තියෙන රිසෝට් ඒරියා එකේ. යාපෝස් එක විසින් කළමනාකරණය කරනු ලබන මාබල් බීච් ගුවන් හමුදා නිකේතනය මෙහි පිහිටා තිබෙනවා. ටින්කෝ ආවහම ගොඩක් දෙනෙක් එන තැනක් තමයි මාබල් බීච් කියලා කියන්නේ. ඒ වුණාට ගොඩක් දෙනෙක් එන්නේ මාබල් බීච් එකේ පබ්ලික් ඒරියා එකට. එතනට එනවනම් ටිකට් එක රුපියල් 50ක් විතර වෙනවා. නමුත් ඔයාලට එයාර්ෆෝස් එකේ කරන මාබල් බීච් රිසෝට් එකට ආවොතින් මෙතන ආහාර ලබා ගන්න වගේම මෙතන නවාතැන් පහසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ නවාතැන් ලබා ගැනීම සඳහා පවතින රිසෝට්. සියලුම නවාතැන් නිදි කරලා තියෙන්නේ වෙල්ල තීරයට මුහුණලා. ඒ වගේම මෙතනට එන අයට නිදහසේ ගත කරන්න වගේම විනෝදයෙන් ගත කිරීමටද පහසුකම් ලබා දීලා තියෙනවා. පැහැදිලි මුහුදක් වගේම විවිධ වර්ගයේ මත්ස්‍යයන් මෙම කලාපය තුල ගැවසෙන නිසා මෙම මුහුදු තීරය තුල ස්නෝක්ලින් කිරීමේ අවස්ථාවත් මෙතනට එන සංචාරකයින්ට ලැබෙනවා. එතකොට මේ මගේ පිටිපස්සෙන් තියෙන රිසෝට් ඒ වගේම ඔයාලා මෙතනට ආවොතින් කැමති නම් හයික් එකක් යන්නත් පුළුවනි. ඒක අnder පේන කන්ද තමයි එක්කගෙන යන්නේ. ඒකට රුපියල් 700ක් අය කරනවා එක්කෙනෙක්ට. ඒ වගේම යාළුවනේ මාබල් බීච් රිසෝට් එකෙන් ඕනනම් අපිට වෙන වෙනම උදේ දවල් රාත්‍රී කෑම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි අද මෙතනින් උදේ කෑම ගන්න තමයි තීරණය කළේ. මේ තියෙන්නේ යාළුවගේ රෙස්ටෝරන්ට් එක. එතන හරි ලස්සනට ඩෙකරේෂන් කරලා ටේබල් ඇරේන්ජ් කරලා තිබුණා. අපි පොඩ්ඩක් දෙමිල හිටිය නිසා රෙස්ටෝරන්ට් එක ඇතුලේ අපේ කෑම ගන්නේ නැතිව එලිමහනේ තියෙන රෙස්ටෝරන්ට් එකේ කෑම ගන්න තීරණය කළා. එහෙම වුණත් එයාලා ඉක්මනින්ම අපිට මෙන්න මෙහෙම හරි ලස්සනට ටේබල් එකක් ඇරේන්ජ් කරලා දුන්නා. මං හිතන්නේ එයාර්ෆෝස් එකෙන් කරන නිසා මේ හැම දෙයක්ම හරිම පිළිවෙලයි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක. අපි තෝරගත්තේ ඇමරිකන් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඒ කොහොම වුණත් රසවත්, ගණන් අඩු, හරිම ලස්සනට පිළිවෙලට පිළිගන්වන ලද උදේ කෑම වේලක් අපිට භුක්ති විඳින්න අවස්ථාව ලැබුණා.
ඉතින් ඔන්න අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ දැන් නාන්නයි හදන්නේ. අවුරුද්ද මේ කාලයට මුහුද තරමක් නොසන්සුන්. ඒ වුණාට තව සතියක් විතර යනකොට මුහුද සංසුන් වෙලා හරියට තටාකයක් වගේ වෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. පුතා නැද්ද? මේ තාත්තුලනේ තාත්තේ මේ බහජි උන්නනකොට මගේ උණුවට කිච්චන වැලි ටික. ඒ වගේම යාළුවනේ මෙතනට එන පොඩි බබාලට සෙල්ලම් කරන්න අවුට්ඩෝර් ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඒක තියෙන්නේ මාබල් බීච් එකේ පබ්ලික් ඒරියා එකේ.